කොටස් වලට පොඩි දානවා කියන්නේ මෙන්න මෙයාගේ දිනවා දැන් මේ දින යාගේ ආයෙත් දැන් හදගෙන ගිය කඩේ සුපිරිටම තියෙනවා. හරි. මෙයා කරන්නේ මෙන්න මේ කඩේ කෑලි කෑලි ගලවනවා. කෑලි කෑලි ගලවනවා කියන්නේ. හරි. මේවා මේ කෑලි කරන්නේ නැහැ මේ බොරුවට. හරි. මේක මවාගත්ත විදියක්. හරි. ඒ කියන්නේ මේ දින යාගේ ව්‍යාපාරේ මෙච්චර තමයි වටින්නේ. ඒ ටික කෑලි කරනවා. හරි. කෑලි කරනවෙන් කොටස් වලට ගලවනවා. කොටස් වලට වෙන් කරනවා. බිල්ලිම ගලවලා වෙන් කරන්නේ නැහැ. අපි කියමු මවාගත්ත විදිය තමයි වෙන් කරන්නේ. හරි. හරි. කොටස් වලට වෙන් කරලා එක කොටසක් රුපියල් 500. හරි. රුපියල් 5000 කියමු. හරි. එක කොටසක් රුපියල් 5000 කියලා එයා හිතනවා. මේ කම අරයන් සිනිමල් දැන් එයාට කියන දෙන විදිය. හරි. කවල් මොකද කරේ? තමන්ගේ තිබෙ ව්‍යාපාරේ කොටස් වලට වෙන් කරා. කොටස් වලට වෙන් කරා. මේ විදිහට වෙන් කරන්නේ දැල් ගහ. හරි. තමන්ගේ ව්‍යාපාරේ බලලා කොටස් වලට වෙන් කරනවා. හරි. ඒක කරන්න වෙනම කට්ටිය ඉන්න කොටස් වලට වෙන් කරනවා. හරි. ඊට පස්සේ කොටසකට කැමති අගයක් කමල් දැන් සල්ලි එකතු කරන්නේ මේ ව්‍යායාමයේ සල්ලි එකතු කරගෙන තමයි. කොටසකට කැමති අගයක් කමල්ට තමයි තීරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ කොටසක් රුපියල් 10යි කියලා කියන්නත් පුළුවන්. කොටසක් රුපියල් 5000යි කියලා කියන්නත් පුළුවන්. කොටසක් 10000යි කියන්නත් පුළුවන්. හරි. ඒක කමල්ට ටිකක් කියලා දිනනවා මම මේක කිව්වනම් හරි කියලා. හරි. අපි බලමු මොකද කමල්ට දැන් තේරෙන්නේ මේ තාම නෑ. ඊට පස්සේ කරන්නේ කොටසක් රුපියල් 5000. එතකොට 5000 කියන්නේ 1 2 3 4 5යි 6 7 8 9 10යි කොටස් 20ක් තියෙනවා. හරි. කොටස් 20කට යා මුලින්ම ආයතනෙ බෙදුවා. ඊට පස්සේ ඒක කොටස 5000යි කියලා හිතුවා. දැන් එයා කරන්නේ සිරිමල් කියන දැන් හරියට කොටස් ටික වෙන් කරා කොටසක ගානක් එදුවා. දැන් කරන්න තියෙනවා කොටස් ටික එක එක කරලා විකුණන්න. ඒ කියන්නේ මෙයා කමල් කියනවා ඔන්න මගේ ව්‍යාපාරයේ කොටස් විකුණනවා කැමති කට්ටිය එන්න. හරි. විතම 10 වෙනිදා ඔක්තෝබර් හරි ඔක්තෝබර් 10 තමයි මගේ මූලික කොටස් නිකුතුව තියෙන්නේ. ඒ කියන්නේ කොටස් විකුණන්නේ. හරි. කොටස් විකුණනවා කියලා වෙලි වෙන් කෑලි ගලවලා ඉවරන්නේ.